අයිබෝවන් ආදරෙන් පිළිගන්නවා ශර්මිලා ඇස්ට්‍රී YouTube channel එකට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්නේ ධනු ලග්නයේ ඔයාගේ ජූලි 8 16 කියන කාලය ඇතුලේ ලැබෙන සුබ සහ අසුබ ගැන. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ධනු ලග්නය කියන්නේ ගුරුට අයිති ලග්නයක්. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු ග්‍රහ ගෝචරය කොහොමද තියෙන්නේ කියලා. 3 වෙනි භාවයේ රාහු, 4 වෙනි භාවයේ සෙනසුරු, 6 වෙනි භාවයේ කුජ, 7 වෙනි භාවයේ රවි සහ බුධ, 8 වෙනි භාවයේ ගුරු, 9 වෙනි භාවයේ කේතු සහ සිකුරු විදිහට තමයි ග්‍රහ ගෝචරය තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම බලමු මේ ලග්නාධිපති ග්‍රහයා ස්ථානගත වීමත් එක්ක මොනවද මෙන්න මේ කාලපරාසය ඇතුළේ ලැබෙන සුබ සහ අශුභ කියලා. ලග්නාධිපතියා 8 වෙනි භාවයේ බලවත් වෙලා ගමන් කරමින් ඉන්නවා. ඒක ජුනි 2 ඉඳලා තමයි පටන් ගත්තේ. ඉතින් ජුනි 2 පටන් ගත්ත තැන ඉඳලා ලග්නාධිපති වාගේ වැයපස යම් තරමකින් අඩු කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේ වැඩ කටයුතු වලට අනුන්ගෙන් ලැබෙන සහාය වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මොන තරාතිරමක වුණත් රැකියාව කළත් තමන්ගේ ගෙදර දොර වැඩ කටයුතු කරන් ඉන්න කෙනෙක් වුණත් එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුතු වල නියුක්ත කෙනෙක් වුණත් මෙන්න මේ ගත වෙන කාලය ඇතුලේ ඒ තරාතිරම් වලදී තමන්ට ලැබෙන්න ඕන සහාය තමන්ට નિરાයසෙන් ලැබෙන කාලයක් තමයි මේ ගත වෙමින් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තමන්ට ඇති වෙන්න තියෙන කරදර බාධක යම් තරමකින් වැළකීලා යන කාලයක්. ඒකට ඍජුව මූණ දෙන්න සිද්ධ වෙනවා වෙනුවට අනුන්ගේ සහායකින් හරි තමන්ගේ සෝත්සාහයෙන් හරි මේ කාලේ තමන්ට අවස්ථාවක් තියෙනවා තමන්ගේ ප්‍රශ්න ගැටලු යම් තරමකින් පාලනය කරගෙන ඉදිරියට යන්න. ඉතින් ඒ වගේම දැන් 3 වෙනි භාවයේ රාහු ගමන් කරමින් ඉන්නේ තමන්ගේ දරණ වීරිය ඒක විවිධ පැතිවලට තමන්ගේ වීරිය ධෛර්යය යොදන්න හේතුවක් වෙනවා. ඉතින් බොහොම වේගයෙන් තමන්ගේ අරමුණු වලට යන්න එහෙම නැත්නම් සැලසුම් කරන්න පුළුවන් කාලයක තමයි මේ රාහු 3 වෙනි භාවයේ ගමන් කරනවා කියන්න තියෙන්නේ. හැබැයි එක තැනකට එක දෙයකට අවධානය තියාගෙන වැඩ කටයුතු කිරීමේ ගැටලුවක් තියෙනවා. මොකද නිතරම විවිධත්වය අවශ්‍ය කරනවා. එක තැනකට අවධානය දීලා වැඩක් කරන්න අපහසුතාව දෙනවා. ඉතින් හිමින් කරන වැඩ නෙමෙයි ඉක්මනින් දෙයක් ඉවර කරන්න තමයි උත්සාහ දරන්නේ. මෙන්න මේ නොයවසිලිමත් භාවය වේගවත් බව ඔයාගේ සමහර තැන්වලදී දැන් අධ්‍යාපනයේ හදාරන දරුවෙකුට නම් මේකේ තරම්ම සුදුසු විදිහට බලපාන්නේ. මොකද ඒ කර්මණක ඔළුව රඳවගෙන වැඩි කාලයක් ඉන්න අපහසුතාවය ඇති කරන නිසා. ඉතින් මේ කාලේ එහෙමනම් වා තීරණ ගද්දී තමන්ගේ හිතට එන හැමදේම ක්‍රියාවක් විදිහට පෙරලන්න කලින් දෙපාරක් හිතලා බලන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම 4 වෙනි භාවයේ සෙනසුරු ගමන් කරමින් ඉන්නවා. තමන්ගේ යාන වාහන ගේ දොර වතු පිටි සම්බන්ධ වැඩ කටයුතු වලදී හොඳින් හිතලා බලලා ඕනේ වැඩ කටයුතු කරන්න. විශේෂයෙන්ම තමන්ට වරදිනවා කියන එක නෙමෙයි තමන් අපේක්ෂා කරන ලාභය එහෙම නැත්නම් වාසිය නොලැබෙන විදිහේ වැඩ කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගත වෙන කාලේ මේ ග්‍රහ ගෝචරයත් එක්ක බලද්දී උදාහරණයක් විදිහට ගේ දොර යාන වාහන සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් සිකුරුට අයිති කරලා තියෙනවා. නමුත් භාග්‍යස්ථානයේ තමයි සිකුරු ගමන් කරන්නේ කේතුත් එක්ක. නමුත් එතනදී කේතුත් එක්ක ඉඳීවම තරමක් තමන්ගේ සුව පහසුව අඩු කරන බලපෑමක් ඇති කරලා තියෙනවා. එහෙනම් මේ යාන වාහන ගේ දොර සම්බන්ධ කටයුතු කරද්දී මේ තමන් කරන්න යන වැඩේ හරිද? ඒක නීත්‍යානුකූලද? එන්නේ මේ වගේ දේවල් ගැන හිතලා බලලා වැඩ කටයුතු සැලසුම් කරන එක තමයි හොඳ. ඒ වගේම 6 වෙනි භාවයේ කුජගේ ගමන් කිරීම තමන්ගේ විරුද්ධවාදීන් සතුරන් මැඩගෙන වැඩ කරන්න පුළුවන් හැකියාව ඇති කරන දෙයක්. ඉතින් ආකර්ෂණීය පෞරුෂත්වයක් දෙනවා තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. වෙනදට වඩා තමන්ගේ හිත ඇතුලේ ශක්තියක් ඇති වෙන කාලයක්. තමන්ට තමන් ගැන විශ්වාසය ඇති වෙන කාලයක්. ඉතින් සමහර තැනකදී අපි කියනවනේ අර තමන් ගැන තියෙන අධික විශ්වාසය තමන්ගේ කටයුතු අඩාල කරන්න බලනවා කියලා. අන්න ඒ වගේ තැන්වලදී බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න. මොකද තමන් හිතන විදිහටම හැමදේම සිද්ධ වෙන්න ඕන කියලා හිතාගෙන වැඩකට අත ගහපුවාම ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ ඔයා එතනින් කඩාගෙන වැටෙනවා. ඉතින් අන්න ඒකයි අර දෙයක් කරන්න කලින් තමන් දෙපාරක් හිතලා වැඩ කටයුතු කරන්න කියලා උපදෙස් දුන්නේ. ඉතින් 7 වෙනි භාවයේ රවි බුධ ගමන් කරමින් ඉන්නවා. බුධ බලවත් වෙලා ඉන්නේ. නමුත් වක්‍ර වුණු ග්‍රහය තමයි බලවත් වෙලා ගමන් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම යුග ජීවිතය ඇතුලේ ලොකු ප්‍රශ්න ගැටලු ඇති නොකලත් ලොකු සහයෝගයක් කියන එක ඇති කරන්නේත් නැහැ. ඒ කියන්නේ බොහොම මධ්‍යස්ථ තැනකටපත් වෙනවා.
ගොඩාක් සතුටින් විනෝදයෙන් එකට එකතු වෙලා ඉන්න තැන් ඇත්තෙත් නෑ. නමුත් රණ්ඩු සරුවල් වෙලා දබර වෙලා දෙපැත්තකට වෙලා ඉන්න තැන් ඇත්තෙත් නෑ. බොහොම සාමාන්‍ය විදිහට යුග ජීවිතය ඇතුලේ ඉන්න පුළුවන් කාලයක්. ඉතින් තමන්ගේ ග්‍රහ බලවල බලදුබලකම් අනුව තමයි ඒ කොතනද ඉන්නේ කියන එක තීරණය වෙන්නේ. ඉතින් පොදුවේ ගත්තහම ලොකු ප්‍රශ්න ගැටලු ඇති වුණත් ඒවා සාමාන්‍යයෙන් විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් කාලයක් තමයි ජූලි 16 වෙනකන් යන්නේ. ඉතින් ඒ වගේම අර හවුල් ව්‍යාපාර කටයුතු අන්න ඒ තැන්වලදී නම් ඔයා බලාපොරොත්තු වෙන දේම ඔයාගේ හවුල් කරුවගෙන් ලැබෙන්නේ නැති වෙයි. ඒ ගැන විමසිල්ලෙන් ඉඳලා බුද්ධියෙන් ඉඳලා වැඩ කරන්න සිද්ධ වෙයි. ඔයාගේ වගකීම් කොටස තව කෙනෙකුට පවරන්න කලින් දෙපාරක් හිතන්න. ඒකෙන් ඔයාට නොහිතපු අවාසියක් වෙන්න සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒවා ගැන විමසිල්ලෙන් වැඩ කටයුතු කරන්න. තමන්ගේ වැඩක් කරන්න තමන්ට කාලේ මදි නම් ඒක සම්පූර්ණ අධික විශ්වාසයේ මැත්තේ තව කෙනෙකුට බාර දෙන්න කලින් දෙපාරක් හිතන්න. ඉතින් ඒ වගේම 8 වෙනි භාවයේ ගමන් කරන බලවත් වෙලා ගමන් කරන ගුරුගේ බලපෑම කතා කළා. මේ සමස්තයක් විදිහට ගත්තාම කේන්ද්‍රස්ථානය මේ ගුරුගෙන් පටන් ගත්තම ඔයාගේ සමස්ත කාලය මේ යන ගෙවෙන කාලය යහපත් වෙන්න මේ ගුරු බලවත් වීම හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වැඩ කටයුතු සැලසුම් කරගන්න. මොකද ඔයාට ලැබෙන්න අනිත් අයගෙන් සහාය ලැබෙනවා කියන තැනදීම ඒ සුදුසුම සහාය ඔයාගේ ජීවිතයට එකතු කරගෙන වැඩ කටයුතු සැලසුම් කරගන්න පුළුවන් වුණ හැකියාවක් තියෙනවා. ඉතින් කේතු සිකුරු නමෝන භාවයේ ගමන් කරනවා කියන්නේ සිකුරු කියන්නේ සුව පහසුවනේ සුව පහසුව නැති කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ කේතු ආවා කියන්නේ මේ කේතු සිකුරු එකතුව Tamanට නොගැලපෙන සබඳතා නොගැලපෙන අයත් එක්ක වැඩ කටයුතු කරන්න යාම නිසා පීඩා ඇති වෙනවා කියලා පෙන්වන කාලයක්. ඉතින් තමන් අධ්‍යාපන විශේෂයෙන්ම මෙතනදී අධ්‍යාපන කටයුතු හදාරන දරුවන්ට තමන්ගේ දැන් හිතන්නකො හොඳටම ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න දරුවෙකුට විනෝදයෙන් ඉන්න කෙනෙක්ව එකතු වුණොත් අර තමන්ගේ අර අධ්‍යාපනයේ පැත්තටම යයා හිටපු දරුවා වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදිත් තියෙන්නේ. ඉතින් සැලකිල්ලෙන් අවධානයෙන් බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න ඕන කාලෙක ඉන්නවා. ඉතින් තමන්ගේ සුව පහසුව හදාගන්න තමන් කරන දෙයට අවධානය දීලා ඒ තමන් කරන කියන දෙයට ආසාවෙන් වැඩ කටයුතු කළොත් ඔයාට මේ ජූලි 8-16 කියන කාලය ඇතුලේ ඉදිරියට යන්න පුළුවන් වාසනාව තියෙනවා. අපි මේ පොඩි කාලයක් ඇතුලේ කතා කරන්නේ සමහර කෙනෙක්ට මහ ලොකු කාලයක් ඕනේ නැහැ අනාගතය ගැන තීරණ ගන්න, දෙයක් අතාරින්න, දෙයක් පටන් ගන්න නේද? ඉතින් මේ කාලේ දැනගෙන හිටියොත් මම මොනවද කරන්න ඕනේ මම මොනවද කරන්න හොඳ නැත්තේ කියන එක එතකොට හරි පහසුවෙන් ඕගොල්ලන්ට සැලසුම් කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ ඉදිරියේ. ඉතින් 8-16 කියන කාලය ඇතුලේ ඔයාට අර අධ්‍යාපන කටයුතු මත අවධානය දීලා වැඩ කරන්න බැරිකම ඔයාට 16න් පස්සේ කාලෙත් ඒකට තියෙන අවධානය නැවත ප්‍රකෘතිමත් කරගන්න බැරි තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ 8 ජූලි 8-16 කියන කාලපරාසය ඇතුලේ ඔය අධ්‍යාපන කටයුතු වල නියුක්ත දරුවෙක් නම් අනිවාර්යෙන්ම වෙනදට වඩා මහන්සි වෙන්න, වෙනදට වඩා වීරිය යොදන්න. අර තමන්ගේ සිතිවිලි චංචල වෙන්න තියෙන ඉඩකඩ අහුරගන්න. එතකොට ඔයාට පුළුවන් ඊළඟ මේ ගෝචර ගමනේදී උනත් ලොකු උස්පහත් වෙන්නේ නැතුව තමන්ගේ ගමන ඉදිරියට අරගෙන යන්න. රැකියාව, ව්‍යාපාරය, එහෙම නැත්නම් යුග ජීවිතේ වුණත් ඒ විදිහම තමයි. දැන් මේ යන කාලය ඇතුලේ ඔයා ගන්න කුමන හෝ තීන්දුවක් තීරණයක් එතනින් එහා කාලෙදී අවාසියක් ගේන්න පුළුවන් ඉඩකඩ තියෙන නිසා කරන දේ සිහියෙන් බුද්ධියෙන් වෙනස් නොකර අකණ්ඩව කරගෙන යාම තමයි ඔයා මේ ග්‍රහ ගෝචරය ඇතුලේ කළ යුත්තේ. විශේෂයෙන්ම අපි කතා කරනවානේ ධනලාභ නැද්ද, ධනවාසි නැද්ද නේද? ওই වගේ දේවල් අපි කතා කරනවානේ. ඉතින් විශේෂයෙන්ම මේ කාලේ හදිසි ධන යෝග, හදිසි ධනලාභ කියන එක මේ ගුරු බලවත් වෙලා 8 වැනි ඉඳීමෙන් පෙන්නුවට ඒවා එක හෙලා ලැබෙන කාලෙක නෙවෙයි තාම ඉන්නේ. ඉතින් ඒවට තව ග්‍රහ බලපෑම් යහපත් විදිහට වෙනස් වෙලා එකතු වෙන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඔයාගේ උප්පත්ති කේන්දරයේ ඒ වගේ දෙයක් තියෙනවා නම් ඔයාට ඒව පළ දෙයි. නමුත් පොදුවේ ගත්තහම මේ කාලය ඇතුලේ Tamanට අර ශනිකව ලැබෙන්න පුළුවන් මුදල් ලාභ, ලොකු ලාභ ඔළුවට කඩන් වැටෙන කාලයක් නෙවෙයි යන්නේ. එහෙනම් 8-16 ඇතුළත ඔයාට ලොකු ආයෝජන අවස්ථා ආවා වුණත් ඔයා බොහොම විමසිල්ලෙන් බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න. මොකද ලොකු ලාභ ලැබීම්
කියන එක එකපාර සිද්ධ වෙන කාලයක් නෙමෙයි මේ ජූලි 16 වෙනකන් යන්නේ. ඉතින් ලැබෙන දේ රැකගෙන තමන්ගේ දෙයින් ලැබෙන දේ අකණ්ඩව පවත්වගෙන යන්න තමයි වෙහෙස දරන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් ඔයාගේ සිතිවිල්ල ධනාත්මක වෙන්න ඕනේ. තමන් ගැන විශ්වාසය ඇති වෙන්න ඕනේ. ඒ වගේම තමයි තමන් කරන කියන දේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාලේ ඔය විදිහට සැලසුම් කරගන්න. ඔයාට ඉදිරි කාලයේදී ඇති වෙන්න පුළුවන් අශුභ වළක්වගෙන ඉදිරියට යන්න වාසනාව ඇති කරගන්න ඒක ලොකු හේතුවක් වෙයි. ඉතින් ඒ වගේම තමයි ඔයා ආගම දහම පැත්තට නැඹුරු වෙනවා නම් ඔයාට පෙර කුසල් ඉස්මතු කරගන්න පුළුවන් කාලයක් මේ. මොකද ලග්නාධිපති ග්‍රහය 8 වෙනි බලවත් වෙනවා කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ තිබුණ පෙර කුසල් ඉස්මතු කරගන්න දැන් යන කාලේ ditta ධම්ම වේදිනිය කර්ම ඵල දෙන්න ඍජුවේ මේ බලපෑම් ඇති කරපු කාලයක්. ඉතින් හොඳ දේවල් කරන්න යහපත් සිතවිල්ලෙන් ඉන්න නිතරම තමන් ගැන විශ්වාසය තියාගන්න ධනාත්මකව හිතන එකම ඔයාගේ මෙන්න මේ කාලය ඇතුලේ සාර්ථකත්වය ඇතිකරන්න හේතුවක් වෙනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට වැදගත් වුණා කියලා හිතෙනවා නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට එකතු වෙන්න පුළුවන්. ඉතින් ජූලි 16න් පස්සේ එන ග්‍රහ ගෝචරය යම් යම් ග්‍රහ බලපෑම් වල වෙනස් වීම එක එන්නේ ඒ ග්‍රහ ගෝචරේනොත් හම්බ වෙන්නම් මේ කාලය ඇතුලේ කියපු විදිහට පරිස්සම් වෙන්න තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න ඉදිරිය දැකලා තමන්ගේ දියුණුව ඇති කරගන්න තමන්ගේ හිතේ විශ්වාසයෙන් වැඩ කටයුතු කරන්න. ඉතින් තමන්ට විශේෂ අවශ්‍යතා තියෙනවා නම් උදාහරණයක් විදිහට විදේශගත වෙන්න නැත්නම් උසස් අධ්‍යාපන කටයුතු වෙනස් කරගන්න ඒ වගේ විශේෂ අවස්ථා අලුත් රැකියා මොනවම හරි දෙයක් අලුතින් කරන්න හිතාගෙන ඉන්න කාලයක නම් ඔයා ඉන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරගෙන තමන් ඉන්න මට්ටම අඳුනගෙන ඉදිරිය සැලසුම් කරන්න ඒක තමයි සාර්ථකම දේ. පොදුවේ කියන පලාපලයකදී ඔයාට ඉංගියක් ගන්න පුළුවන්. නමුත් ඒ ඉංගිය ජීවිතේට හරියටම අර වගේ සුවිශේෂී තැන්වලට වෙනස් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් තමන් ඉන්න තැන කොතනද තමන්ගේ පෞද්ගලික කේන්ද්‍ර පරීක්ෂාවකින් දැනගන්න එක තමයි වඩාත්ම යහපත් වෙන්නේ. විශ්වමාතාවගේ සියලු ආශිර්වාද බලයෙන් සියලු පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. අද දවසෙත් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා හිටපුවාට ගොඩක් ස්තුතියි. එහෙනම් මං අදත් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.